හෙලෝ යාළුවනේ කොහොමද? සති දෙකකින් වීඩියෝ එකක් ගේන්න කරු ගියා. පොඩ්ඩක් වැඩ හින්දා අද ටිකක් මම එළියට ආවා. දැන් ඔයාලට පේනවා ඉතින් සම්පූර්ණ හිම දිය වෙලා තියෙන්නේ. වින්ටර් සීසන් එක ඉවරයි සම්පූර්ණම. බලමු අද අපි කොහාටද යන්නේ කියලා. මම පෙන්නන්නම් දැන් ගඟේ තත්ත්වය කොහොමද කියලා. වීඩියෝත් එක දෙකටම ඉන්න. ඔයාලට මම කලින් සම්පූර්ණ හිමින් වැහිලා තිබුණ ගඟ දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. දැන් හිම සම්පූර්ණයෙන් ගිය වෙලා ගඟ ආයේ තිබුණ විදිහට නෑ තියෙනවා. බලපු කට්ටිය දන්නේ නැති මම අන්න අතරින් අර හරියෙන් ඇවිදන් එහා පැත්තට උරට ගියා. දැන් නම් යන්නේ නැහැ. නැගේ ලස්සන තැනක් තියෙනවා මෙතන. එතන පොඩි ඩෑම් එකක් වගේ තැනක් තියෙනවා. එතනින් වතුර මේ පැත්තට පල්ලෙහාට ගලාගෙන යනවා. මේවා සම්පූර්ණයෙන්ම ගල් වෙලා තිබුණේ දැන් තමයි දිය වෙලා මේකට ගලාගෙන යන්නේ. මට පිටට තමයි ගලාගෙන යන්නේ. ඔයාලට මතක ඇති මම ලුකී පාක් එකේ ඉඳලා දෙසැම්බර් 31 වීඩියෝ එකක් ගෙනාවා මෙතන. පොඩි ඩීජේ එකක් තිබුණා. මෙතන දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් හිම දිය වෙලා ඉඳ ලස්සන දේවල් ගොඩක් තියෙන තියෙනවා. මේවා ඇත්තම තනකොළ නෙමෙයි. හැබැයි මේ කෘත්‍රිම තනකොළ තමයි මේවා. වින්ටර් කාලට වඩා සමර් කාලට ගොඩක් ලස්සනයි මෙතන. ඔයාලට පේනවද මෙතන අසකරත්තක් තියෙනවා. පොඩ්ඩක් විනාකර බලමු. අරත්තක් නැගලාලුනේ. අද මම තනියම ආවේ. මෙතන ෆොටෝ එකක් ගහගන්නත් කවුරුත් නෑ අද.
දැන් නම් ටිකක් ඇවිදලා මානසි මොකද මං ගඟ දෙපැත්ත සෑහෙන දුර ඇවිත්තා. මම පොඩ්ඩක් මෙතනට ආවිද ගන්න. තව ඔයාලට පෙන්වන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද එක වීඩියෝකින් ඒවා දෙන්න ගියොත් වීඩියෝ ගොඩක් දිග වෙනවා. ඒක නිසා මම තව පාර්ට් එකක් විදියට පෙන්වන්න තියෙන දේවල් වලට අරන් ඉන්නවා. මගේ වීඩියෝත් එක්ක දිගට මෙන්න ජය වේවා. තවත් වීඩියෝ හම්බෙමු.